ආදරණීය දේවපුතේ අපේ අලුත් 10 ශ්‍රේණියට සහ 11 ශ්‍රේණියට සම්පූර්ණයෙන් නොමිලේ අවුරුදු දෙකම පවත්වන ප්‍රශ්න සිංහල ප්‍රශ්න පත්‍ර පන්තියක් ඔන්න අද දවසේ ඉඳන් ආරම්භ කරනවා. අපි ආරම්භක සම්මන්ත්‍රණය ගිය සතියේ ගත්තා. ඒකෙදි මම මේ ප්‍රශ්න පත්‍ර වැඩසටහන ගැන ඔයාලට සවිස්තර තොරතුරු ලබා දුන්නා. ඔන්න දැන් අද පළවෙනි දවසේ මේ ප්‍රශ්න පත්‍ර පන්තියේ ඔයාලට මේකෙදී සිංහල සබ්ජෙක්ට් එකට අදාළ ප්‍රශ්න පත්‍රයේ ෆුල් පේපර් එක හරි අපූර්වට විවිධ ක්‍රම ඔස්සේ ඉගෙනීම් සිද්ධ කරනවා. ඔයාලා දන්නවා ඔයාලගේ සිංහල පේපරේ ප්‍රධාන කොටස් 3යි. අද අපි කතා කරන්නේ පළවෙනි කොටස. පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්න 3ට අහන්නේ තද කළු අකුරේ මුද්‍රිත කොටසේ අර්ථයට සමානාර්ථයක් දෙන වාක්‍ය යටින් ඉඩක් ගහන්න තමයි පළවෙනි ප්‍රශ්න 3ට අහන්නේ. ඉතින් අපි ඒ ප්‍රශ්න 3 අද දවසේ ප්‍රශ්න 50ක් වගේ ප්‍රමාණයක් ඒ ප්‍රශ්න 3ට උදාහරණ විදියට ප්‍රශ්න 50ක් වගේ අද උත්තරත් එක්ක කතා කරනවා. ඊගාවට අද දවසේ අපිට 50ක් කතා කරගන්න බැරි වුණොත් අඩුම 30ක්වත් කතා කරනවා. ඊගාවට අපි ඊගාව දවසේ දෙවනි දවසේ day 2 එකේදී අපි ඉතිරි කොටස සාකච්ඡා කරනවා. ඔහොම ප්‍රශ්නෙන් ප්‍රශ්නට ප්‍රශ්න 50ක් 60ක් ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් අපි කතා කරනවා. අනුමාන ප්‍රශ්න, වාර විභාග ප්‍රශ්න, එක පළාත්වල පළාත් පේපර්, තව අධ්‍යාපන අමාත්‍යාංශයේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර 2010 ඉඳන් සියල්ල 2010 ඉඳන් 2023 24 ඔය කාලය දක්වා සියලුම පේපර් අපි කතා කරනවා. ඉතින් අපේ අලුත් 10 ශ්‍රේණියට 11 ශ්‍රේණියට මම හිතනවා මේ වැඩපිළිවෙලත් එක්ක ඒකක් දාගන්න පුළුවන් වෙයි කියලා. සම්පූර්ණයෙන් නොමිලේ පැවැත්වෙන්නේ. අපි එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න. හරි. ඔන්න 1 සහ 3 2 3 යන ප්‍රශ්න සඳහා තමා මේ PDF එක ඔයාලට මේ ප්‍රසන්ටේෂන් එක ඔයාලට කරන්නේ. තද කළු අකුරෙන් මුද්‍රිත කොටස් වල අර්ථයට වඩා සමීප අර්ථය දෙන වාක්‍ය තෝරන්න. තද කළු අකුරෙන් හොඳට බලන්න. තද කළු අකුරෙන් මුද්‍රිත කොටසේ තද කළු අකුරෙන් දීලා තියෙනවලු කොටසක්. ඔන්න බලන්න. ඔන්න ප්‍රශ්නේ ටික ඔයාලට දීලා තියෙන ප්‍රශ්න ටික හරියට බලමුකෝ. පළවෙනි එක. වැලේ වැල් නැතුව ගත කළ කාලය පිළිබඳ മന്ത്രിතුමා කල්පනා කරන්නට විය. වැලේ වැල් නැතුව කියන්නේ ඒක තමා තද කළු අකුරෙන් තියෙන්නේ. වැලේ වැල් නැතිව කියන එකට සමීප අර්ථයක් දෙන වාක්‍යයක් තියනවලු ඔය උත්තර හතරේ. ඒ අදාළ වාක්‍යයේ සමීප අර්ථයක් දෙන වාක්‍ය සමීප අදහසක් දෙන වාක්‍යය යටින් ඉරක් ගහන්න තියෙන්නේ. වැලේ වැල් නැතිව කියන්නේ മന്ത്രിතුමාගේ රෙදි වැලේ වැල් නැතුවද? නෑ එහෙම නෙවෙයි. රෙදි වැලක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. වැලේ වැල් නැතුව කියන්නේ ආර්ථික දුෂ්කරතා ඇතිවීමෙන්. ආර්ථික දුෂ්කරතා ඇතිවීමෙන් මේ කතා කරන හැම දෙයක්ම පුළුවන් නම් සටහන් කරගන්න. එහෙම සටහන් කරන්න බැයි නම් හොඳට අහගන්න. නැවත මේ වීඩියෝස් බලන්න, එක දිගට බලන්න. ඔයාගේ සිංහලවල ඒක අනිවාර්යෙන් ටාගට් කරන ප්‍රශ්න පත්‍ර සම්මන්ත්‍රණ මාලාවක් තමයි මේක අනිවාර්යෙන් මිස් කරගන්න නැතුව එන්න. හරි. සම්පූර්ණයෙන් නොමිලේ කරන්න එකත් මතක් කරන්න ඕනි. තමාගේ පැමිණීම පිළිබඳ දනින් පහළ මායිම් නොකිරීම ඔහු ගැන ඔහුට තරහක් ඇති නොවිය. දනින් පහළ මායිම් නොකිරීම කියන එක තමයි පැටියෝ මේකේ තද කළු අකුරෙන් මුද්‍රණය කරලා තියෙන්නේ. දනින් පහළ මායිම් නොකිරීම දනින් පහළ මායිම් නොකිරීම කියන්නේ මොකක් වෙන්නේ නැද්ද? දැන් හිතන්න ඔයා යනවා ඔයාලගේ ඉස්කෝලේ ඔයාලගේ පන්තියට. යනකොට පන්ති ඉන්න යාළුවෝ ටික ඉන්නවා ඔයාව ගණන් ගන්නෑ. ඔයාව පොඩ්ඩක්වත් ගණන් ගන්නෑ. ඔයා පන්තියට ගියාම good morning කියලාවත් කියන්නේ නැහැ උදේට. මූණවත් බලන්නේ උන්ගේ වැටික් කරනවා. එහෙම වුණාම මොකද හිතෙන්නේ ඔයාට? පොඩ්ඩක් අවුල් නේ. අන්න ඒ වගේ ගණන් නොගැනීමට තමයි අපි කියන්නේ දනින් පහළ මායිම් නොකිරීම කියලා. දනින් පහළ මායිම් නොකිරීම කියන්නේ මොකද්ද? ගණන් නොගැනීම. මොකක්ද උත්තරේ? ගණන් නොගැනීම. ගණන් නොගැනීම. මේවා ඔයාලගේ සාමාන්‍ය පෙළ පේපරේට අතිශය වැදගත් වෙනවා. හරි. අපි යන් ඊගාව ප්‍රශ්න ටිකට. ඔන්න තියෙනවා.
මිතුරාගේ උප්පර වැට්ටියට අසුවීම නිසා මිතුරාගේ උප්පර වැට්ටියට අසුවීම නිසා සිරිදාසට රැකියාව පවා එපා විය. තද කළු අකුරෙන් මුද්‍රණය කරලා තියෙන්නේ උප්පර වැට්ටිය කියන එක මොන වැට්ටියද? උප්පර වැට්ටිය, කුරුම් වැට්ටිය නෙවෙයි උප්පර වැට්ටිය. උප්පර වැට්ටිය කියන්නේ මොකද්ද? ඒකේ තේරුම තමයි අහන්නේ. මොකද්ද මේ උප්පර වැට්ටිය කියන්නේ? උප්පර වැට්ටිය කියන්නේ වස්තුවේ ප්‍රයෝගයට. මොකද්ද? ප්‍රයෝගය. මේ පන්තියේ අනිත් මේ වීඩියෝ සම්මන්ත්‍රණ මාලාවේ සහ අපේ සූම් සම්මන්ත්‍රණ මාලාව මේක සූම් තාක්ෂණය ඔස්සේ සහ YouTube තාක්ෂණය ඔස්සේ ඔයාලට සහභාගී වෙන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න ඔයාලට මේ ප්‍රසන්ටේෂන් එක අවසානයේ මේ වීඩියෝස් එක අවසානයේ දීලා තියෙනවා නම්බර් එකක්. ඒකට මැසේජ් එකක් දාලා අපේ WhatsApp group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන් නොමිලේ කරන්න කිසිම අමතර නේද? සැඟවුණු ගාස්තුවක් අය කරන්නේ නැහැ. මේක ඔයාලා වෙනුවෙන්ම කරන සම්මන්ත්‍රණයක්. හරි. මේක අවුරුදු දෙකම නොමිලේ. මේකෙදි ඔර අනිත් තැන්වල වගේ අනිත් වීඩියෝස් වල වගේ වීඩියෝ එකේ වැටෙන එක කියන එක නෙවෙයි මෙතන වෙන්නේ. මෙතන ඔයාලට මේකට අදාළව කියාදීමක් සිද්ධ කරනවා. ප්‍රශ්න පත්‍ර පන්තිවල ඔයාලා බහුලව දැකලා ඇති තියෙන්නේ මේ වීඩියෝ ප්‍රශ්නයට උත්තරේ කියනවා. හැබැයි මම ප්‍රශ්නෙට උත්තරයට අදාළව කියා දෙන එක මොලේට ලබා දෙනවා. එහෙම දුන්නොත් තමයි ඔයාලට ඒකක් ගන්න පුළුවන්. ඉතින් අපි ඒකක් ගන්න අපි මේ වැඩසටහන මේ විදිහට හරි අපූර්වට කරගෙන යනවා. ඔයාලගේ සහයෝගය අපිට අවශ්‍යයි. හරි. එකිනෙකාට කබුරා ලැබූ සොච්චම ඉතා සුපරීක්ෂාකාරීව බැංකු පොතේ දබාගත් ප්‍රඥාදාස විශාල මුදලක හිමිකරුවෙක් වූයේය. එක එක්කෙනාට කඹුරලා, ඒ කියන්නේ එක එක්කෙනා යටතේ වැඩ කරලා පොඩි මුදල් ප්‍රමාණයක් අරගෙන, සොච්චම කියන්නේ ස්වල්පයක්, පොඩි මුදල් ස්වල්පයක් අරගෙන ඒක ඊගාවට එයා බැංකු පොතේ දාලා ලොකු සල්ලිකාරයෙක් කියලා. දැන් අහනවා සොච්චම කියන එක තදකඩුව අකුරෙන් දීලා තියෙනවා. සොච්චම කියන්නේ මොකද්ද කියලා. සොච්චම කියන්නේ විශාල මුදල් ප්‍රමාණයක්ද, නෝට්ටුද, ගොඩාක්ද, නැත්නම් ස්වල්පයක්ද? උත්තරේ පැටියෝ මොකද්ද? උත්තරේ කියන්නේ සොච්චමක් කියන්නේ පොඩි ප්‍රමාණයක් නේද? චූටි ප්‍රමාණයක්, එහෙම නැත්නම් ස්වල්පයක්. ඔන්න ස්වල්පයක් කියන උත්තරේ තියෙනවා. ඔන්න වස්තුවේ උත්තරේ අංක 2 ස්වල්පයක්. ඊගාව එක දියණිය කලා විෂය ධාරාව තෝරා ගැනීම පිළිබඳව දෙමහල්ලෝ එක පයින් සිටියෝය. දියණිය කලා විෂය ධාරාව තෝරා ගැනීම පිළිබඳ දෙමහල්ලෝ එක පයින් සිටියේය. එක පයින් සිටියෝය කියන එක තමා තද කළු අකුරෙන් තියෙන්නේ. එක පයින් සිටියෝය කියන්නේ මොකද්ද? මේ අපේ කොරවක්ක වගේ තනි කකුලෙන් හිටියද? නෑ එක පයින් හිටිය කියන්නේ තනි කකුලෙන් ඉන්නවා කියන එක නෙවෙයි. එක පයින් ඉන්නවා කියන්නේ සම්පූර්ණයෙන්ම කැමැත්තෙන් හිටියා කියන එක. එක පයින් ඉන්නවා කියන්නේ වස්තුවේ මොකද්ද? සම්පූර්ණ කැමැත්තෙන් ඉන්නවා. එක පයින් සිටියෝය කියන්නේ සම්පූර්ණ කැමැත්තෙන් සිටීම. හරි, ඔන්න අපි ප්‍රශ්න 5ක් කතා කරා මේ වෙනකොට. අපි හෙමින් ඉස්සරහට යන්. මේත් එක මම මතක් කරන්න කැමතියි ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලා මේ සම්මන්ත්‍රණ මාලාව මේ වැඩසටහනේ ප්‍රශ්න එක දැන් ඔන්න ඔයාලට මේ වගේ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් කතා කරනවා. මෙහෙම කතා කරන මේ වැඩසටහන මේ කරන විදිහ හොඳද? ඔයාලගේ අදහස මේක යටින් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම අපේ සම්මන්ත්‍රණ මාලාවල සූම් ඔස්සේ හෝ YouTube ඔස්සේ දෙවිදිහටම ඔයාලට ලයිව් බලන්න පුළුවන්. ඒත් එක්ක අපේ රෙකෝඩින් YouTube එකෙන් බලන්න පුළුවන්. ඒක බලන්න ඔයාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපේ සම්මන්ත්‍රණ මාලාව ඔයාලට විශාල වැදගත්කමක් වෙයි. මොකද සිංහල අපේ ඉදිගහන බහුවර්ණ ප්‍රශ්න පත්‍ර 1 කොටස 2 කොටස 3 කොටස සියල්ල අපි මේ පන්තිය ඇතුළ මේ විදිහට සතියට පැය 2කමාරක් පැයක් අරගෙන සතියට දවසක් 2ක් අරගෙන ඔයාලා වෙනුවෙන් මේක මේ වැඩසටහන කරනවා. ඔයාලා වෙනුවෙන් කරන්නේ. හරි. දැන් අපි ගාව ප්‍රශ්න ටිකට යන් 6 වෙනි ප්‍රශ්නේ. මොකද වස්තුවේ 6 වෙනි ප්‍රශ්නේ? පිටරට ගිය පුතාගේ පැමිණීම නිසා ඔවුන්ගේ කරල පැහිලා යයි අම්මා කීවාය. අම්මා කීවාය ස්ත්‍රීලිංග පදයක් නම් ආය වලින් අවසන් වෙනවා. දන්නවනේ ඒක.
පිටරට ගිය පුතාගේ පැමිණීම නිසා ඔවුන්ගේ කරල පැහිලා කියන්නේ පිටරට ගිහින් ආපු පුතාගේ කරල පැහිලාද? එහෙම කරලක් පැහිලා නෑ. කරල පැහිලා කියන්නේ මොකද්ද? අම්මා කියනවා අන්න අරූගේ කරල පැහිලා කියලා. මොකද්ද කරල පැහිලා කියන්නේ? ඈ උට හොඳ කාලයක් හම්බෙලා කියලා තමයි මේ කියන්නේ. මොකද්ද උට මොන කාලයක්ද? හොඳ කාලයක්. හොඳ කාලයක් ලැබිලා කියන එකට අපි කියනවා කරල පැහිලා කියලා. ඔන්න ඔයාගේ යාළුවට හොඳ මුදලක් ටිකට් එකක් ඇදිලා. හිතන්න ආන්නරුක් කරලා පැහිලා අම්මේ කියනවා ගිහිල්ලා. එතකොට ඕක දන්නේ නැත්නම් කරලා පැහිලා කියන්නේ මොකද්ද කියලා මොකද්ද පුතේ කිව්වේ කියලා අහනවා. නේද? කරලා පැහිලා කියන්නේ හොඳ කාලයක් ලබලා. අපි 7 වෙනි ප්‍රශ්නෙට යමු. ආයතනයේ අක්‍රමිකතා සෙවීමට පත් කළ කමිටුව කළ කාර්ය කූනිස්සන්ට දැල් දැම්මා සේය. මොකද්ද? ආයතනයේ අක්‍රමිකතා සෙවීමට පත් කළ කමිටුව කළ කාර්ය කූනිස්සන්ට දැල් දැම්මා සේය. මොකක්ද ඒ කියන්නේ? කූනිස්සන්ට දැල් දැම්ම කියලා? හිතන්නකො කූනිස්සෝ කියන්නේ ඉතාම චූටි සත්තු ජාතියක්. දැල් දැම්මට ඕකුන් ඕකට අහු වෙයිද? නෑ නේද? දැල් දැමීම නිෂ්ඵල කාර්යයක් නේද? ආන් ඒ වගේ තමා කූනිස්සන්ට දැල් දැම්මා සේය කියන එකේ තේරුම සමීප අර්ථය වස්තුවේ නිෂ්ඵල වැඩක් කිරීම. මොන වැඩක්ද? නිෂ්ඵල වැඩක්. අපේ ගොඩාක් අය කරනවා නිෂ්ඵල වැඩ. දැන් ඔන්න අපි ඔයාලා වෙනුවෙන් ගෙනල්ලා තියෙනවා ප්‍රයෝජනවත් වැඩ. අපේ වැඩෙත් එක්ක අත්වල බැදගත්තොත් ඔයාලට අනිවාර්යෙන් ඒ සාමාර්ථය කරා යන්න පුළුවන්. ඒ සාමාර්ථය කරා යන්න පුළුවන් වෙනවා. ඒක මම සහතික කරනවා. හරි. තම දිවිමැග සඵල කර ගැනීමට ඉහතත් උඩින් බොහෝ දේ තිබුණු බව ඇමතිතුමා සිය කතාවේදී පැහැදිලි කළේය. තම දිවිමග සඵල කර ගැනීමට ඉහටත් උඩින් ඔළුවට උඩින්ලු ඉහටත් උඩින් වැටේ නේද? ඔළුවට වැන්නොත් ඔළුව චප්ප වෙනවා. එහෙම හිතන්න පුළුවන් දන්නේ නැති ළමයි. ඉහටත් උඩින් බොහෝ දේ තිබුණු බව ඇමතිතුමා සිය කතාවේ පැහැදිලි කළේය. මොකද්ද මේ ඉහටත් උඩින් කියන්නේ? ඉහටත් උඩින් බාණ්ඩක උත්තර කන්දක් සේලු කන්දක් තියනවලු උලුවට උඩින්. එහෙම තියෙන්නේ නෑ. සීමිත ප්‍රමාණයක්. එහෙමද? කරදරකම් කටළු නෑ. උත්තරේ අංක 2 ප්‍රමාණයට වඩා තිබිලා තියෙනවා මෙයාට වත්කම නේද? ප්‍රමාණයට වඩා තියෙනවා. ප්‍රමාණයට වඩා කොහොමද ඇමතිවරුන්ට ප්‍රමාණයට වඩා තියෙනවනේ හැමදේම නේද? හැමදේම තියෙනවා. හරි අපි ඊගාවෙකට යන් මං කියවනවා වේග වැඩිද කියා දෙනවා වේග වැඩිද වස්තුවේ නෑ නේද? එහෙම ප්‍රශ්නයක් ගැටලුවක් තියෙයි නම් ඒකත් කමෙන්ට් එකක් විදිහට දාන්න. මං ඔයාලා වෙනුවෙන් ඒ මෙව ටික හදාගෙන ඊගා වීඩියෝ එකේ ඉඳන් හරියට ඔයාලා ඉල්ලන විදිහට වැඩේ කරන්නම්. 9 වෙනි එක. උපක්‍රමය වැරදි ගියහොත් හෙතෙම 18 පලිය ගන්නා බව මිතුරෝ දැන සිටියහ. 18 පලිය කියන එක තමයි තද කළු අකුරෙන් දීලා තියෙන්නේ. මොකද්ද මේ 18 පලිය කියන්නේ? පඩි 18ක්ද? 18 ආකාරයකින් පඩි ගන්නවද? එහෙම උත්තරයකුත් තියෙනවා. දන්නේ නැති අය නම් ඒකට ඉටි ගහයි. 18 පලිය කියන්නේ මොකද්ද? 18 පලිය කියන්නේ කමෙන්ට් කමෙන්ට් 18 පලිය කියන්නේ දරුණු ලෙස පලි ගැනීමට. දරුණු ලෙස පලි ගැනීමට. දරුණු ලෙස පලි ගැනීමට තමයි අපි 18 පලිය කියලා කියන්නේ. ඊගාව එක 10 වෙනි එක රැස්වීමේදී කියෝ ඇතැම් කරුණු අල්ලාගෙන තමා පතුරු ගැසීම පිළිබඳ ඔහු කිසිවක් කතා නොකළේය. පතුරු ගැසීම කියන එක තමා තද කළු අකුරෙන් තියෙන්නේ. මොකද්ද තද කළු අකුරෙන් තියෙන්නේ? පතුරු ගැසීම. දැන් පතුරු ගහනවා කිව්වහන් එක්කෙනෙක්ට හිතෙන්න පුළුවන් අල්ලගෙන නෙලනවා නෙලිල්ලක් ආය කෑලි විසි වෙලා කුඩු පට්ටම් වෙලා යන්නේ එහෙම පතුරු ගලවනවා කියලා. තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් ගහක් අරගෙන කෑලි ගලවනවා කියලා පතුරු එක විදිහට හිතෙන්න පුළුවන් එක අයට. මෙතන පතුරු ගැසීම කියන්නේ මොකද්ද? දැන් ඔයාලගේ දැන් හිතන්නකො ඉස්කෝලේ තියෙනවනේ මේ වාර අවසාන දෙමාපිය රැස්වීම නේද? ඒකෙදී අපේ ගුරුවරයා මොකද කරන්නේ? ඔයාගේ රෙදි ගැලවෙන්නම පතුරු ගහලා දානවනේ ධම්ම ඉස්සරහා. මම දන්නේ මම මේ නිකන් එක්සැම්පල් එකක් විදිහට කිව්වේ. ඒක ඔයාලගේ පැත්තෙන් ඔයාලා හිතා ගන්න. පතුරු ගැසීම කියන්නේ මෙතන මොකද්ද? පතුරු ගැසීම කියන්නේ තදින් විවේචනය කිරීමට. පතුරු ගහනවා කියන්නේ මොකටද? තදින් විවේචනය කරනවට අපි පතුරු ගහනවා කියලා සිංහල වලදී කියනවා. හරි. ඊගාව එක හේතුපාලට හොඳ පල්
හේතුපාලට හොඳ පල්ලමක් අහුවෙලා තිබෙන බව මිතුරෝ කීවෝය. හේතුපාලට මොකක්ද අහුවෙලාද? හොඳ පල්ලමක්. හොඳ පල්ලමක් අහුවෙලා තියෙන්නේ. හොඳ පල්ලමක් අහුවෙලා තියෙනකොට ඔයාලා හිතන්න පුළුවන් ඔන්න පාර දිගේ යනවා, ඔන්න කන්දක් තියෙනවා, ඔන්න දැන් පල්ලම සෙට් වෙලා කියලා. එහෙම එකක් නෙවෙයි. හොඳ පල්ලමක් කියන එක මෙතන තද කලෝකඩෙන් තියෙන්න ඕනි. මම මේකේ දාලා නැහැ. අමතක මේ පොඩි මිස්ටේක් එකක් වෙලා එතන. හොඳ පල්ලමක් කියන්නේ මොකද්ද? හේතුපාලට වාසියක් වෙලා තමයි මෙතනින් කියන්නේ. හේතුපාලට මොකක් වෙලාද? හේතුපාලට මොකද්ද වෙලා තියෙන්නේ? වාසියක් වෙලා. යාළුවෙට එහෙම වාසියක් වුණා අරුන්ට හොඳ පල්ලමක් අහුවෙලා. ඔහොම කියන්න පුළුවන් දැන් ඔයාලට. අපි ඊගාවෙකට යනවා අංක 12. 12 වෙනි එක. රාජකාරී ජීවිතයේ ස්පාසුවක් නොමැති වුවද අධ්‍යක්ෂකතුමා කා සමගත් සිනාමුසු මුහුණින් සිටියේය. තද කළු අකුරෙන් මුද්‍රණය කරලා තියෙන්නේ ස්පාසුවක් නොමැතිව කියන එක. තද කළු අකුරෙන් මුද්‍රණය කරලා තියෙන්නේ මොකද්ද? ස්පාසුවක් නොමැති කියන එක. ස්පාසුවක් නැහැ. කියන්නේ මොකද්ද? මේ මිනිස්සේ කාර්ය බහුලයි. අවිවේකී කියන එක කියන්නේ. මොකද්ද? ස්පාසුවක් නොමැතිව. මෙතන උත්තරේ අවිවේකීව. මොකද්ද? අවිවේකීව කියන එක තමයි ස්පාසුවක් නොමැතිව කියන එකේ තේරුම. මේ මම හදපු ප්‍රශ්න ටිකක්, මම ගත්ත ප්‍රශ්න ටිකක් ඉදිරියේදී ඔයාලට මෙන්න මේවා මේ ප්‍රශ්න සියල්ලම පාහේ ඇතම් කරුණු හැර ඔයාලට හම්බෙයි. 2010 ඉඳන් මේ දක්වා කරලා තියෙන 2016 2000 ඔහොම හැම එකක්ම කියා දෙන හැම ඒකම අහලා තියෙන මේ ප්‍රශ්න ටික. ඉතින් මේ ඒවය අහලා තියෙන ඔයාලට පේනවා සාමාන්‍ය පෙළ පේපරේ. හරි. බොරදියේ මාළු ඇල්ලීමට ඇතැම් මිනිසෝ සූරයෝය. බොරදියේ මාළු ඇල්ලීම කියන්නේ මොකද්ද? බොරදියේ මාළු ඇල්ලීම. අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නවට අපි එහෙම කියනවා. හරි ඊගාව එකට. තම පසමිතුරා දැකීම ඔහුට නයාට හඳු කොළමෙනි. නයාට අඳු කොළමෙනිලු. ඒක තමා මෙතන තද කලෝකුරෙන් දීලා තියෙන්නේ. නයාට අදු කොළමෙනි කියන්නේ මොකද්ද? අඳුකොළ කියන જાතිය දන්නව නේද? අර පොඩි කරපුහා ගඳ එක. හරිද? අඳුකොළ නයාට අඳුකොළ. අඳුකොළ කියන්නේ නයාට අඳුකොළ කියන්නේ දැකීමට අප්‍රියයි. අප්‍රසන්නයි දැකීමට අප්‍රිය කියන එක තමා නයාට අඳුකොළමෙන් කියන එකේ මෙතන අර්ථවත් වෙන්නේ. හරි අපි ඊගාවෙකට යනවා. 15 වෙනි ප්‍රශ්නේ. ඒ පිළිබඳ හාංකවිස්සියක් වන් නොදන්නා බව සාක්ෂිකරුවෝ කියා සිටියේය. හාංකවිස්සියක් මොකද්ද බං? හාංකවිස්සියක් කියන්නේ හාංකවිස්සියක් කියන්නේ වස්තුවේ කිසිම දෙයක් දන්නේ නැහැ කියන එක. හාංකවිස්සියක් කියන්නේ කිසිම දෙයක්. සාමාන්‍ය පෙළ පේපරේට ආවතින් හාංකවිස්සියක් කියන එක තද කළු අකුරෙන් ඒක තේරුම මොකද්ද? කිසිම දෙයක් ඔයාගේ වාර විභාගයේ පළවෙනි වාරට, දෙවෙනි වාරට, තුන්වෙනි වාරට අහන්න පුළුවන්. හැම එකටම හරියන විදිහට තමයි මේ වැඩසටහන ඔයාලා වෙනුවෙන් නොමිලේ කරන්නේ. ඉතින් ඔයාලගේ සහයෝගය අවශ්‍යයි. ෂෙයා කරන්න, අපිත් එක්ක සම්බන්ධ වෙන්න. හරි. අතමාරුවක් කරගෙන තම ඉදිරි අධ්‍යාපන කටයුතු නිමා කරගන්නා බව නිමල්ගේ අධිෂ්ඨානය විය. අතමාරුවක් කරගෙන තම ඉදිරි අධ්‍යාපන කටයුතු නිමා කරගන්නා බව නිමල්ගේ අධිෂ්ඨානය විය. මොකද්ද මේ අතමාරුව කියන්නේ? අත කපලා තව එක්කෙනෙක් එක මාරු කරගන්නවද? නෑ. අතමාරුව කියන්නේ මොකද්ද? අතමාරුව කියන්නේ ණය මුදලක් අරගන්නවට තමයි අතමාරුව කියන්නේ. හරිද? වෙන දෙයක් නෙවෙයි. නැත්තම් ගොඩක් අය හිතන්න පුළුවන් අත කපලා තව එකෙක්ට දෙනවා. ඔහොම හිතන අයත් ඉන්නවා. නේද? ණය මුදලකට තමයි අතමාරුවක් කියන්නේ. හරි ඊගාවෙකට. අලුත් එකක් චූටි. දන්න අයත් ඇති නොදන්න අයත් ඇති. ඇගේ නිර්මාලාපය. ඇගේ නිර්මාලාපය කියන එක තමා තද කළු අකුරෙන් දීලා තියෙන්නේ. ඇසිය නොහැකි නිසා මම එතනින් මහා පිටත් දිය. නිර්මාලාපය කියන්නේ මොකද්ද? එක එක්කෙනා තමන්නේ අවලාද කතා කියනවට තමා අපි කියන්නේ නිර්මාලාප කතා කියලා. නිර්මාලාප කියන්නේ මොකද්ද? අවලාද කතා. හරි අපි ඊගාවෙකට යන්. අධ්‍යක්ෂකවරයා ගත් තීරණය හමස් පෙට්ටියට යෑම පිළිබඳ සේවකයෝ පුදුමයට පත්වෙති. අධ්‍යක්ෂකවරයා ගත් තීරණය හමස් පෙට්ටියට මොකද්ද බං මේ හමස් පෙට්ටියට යෑම කියන්නේ? හමස් පෙට්ටියට යනවා. ආලුත් පෙට්ටියක් ඇතුළට රිංගනවද? නෑ.
හමස් පෙට්ටියට යනවා කියන්නේ මේක ක්‍රියාත්මක කරන්නේ නෑ ක්‍රියාත්මක නොවී තිබීමට අපි හමස් පෙට්ටියට යෑම කියලා මේ වගේ විශේෂ කරුණු ඔය තද කලුවකුරෙන් දීලා තියෙන එක ලියාගෙන ඉරක් ගහලා ඉස්සරහින් තේරුම ලියා ගන්න. ඒක තමයි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට ප්‍රසන්ටේෂන් එකට අදාළ PDF එක මේ ප්‍රසන්ටේෂන් එක අවසන් කරාට පස්සේ ඔයාලට ලැබෙනවා. ඒත් එක්කම අවසාන වෙද්දී මෙන්න මේ දීලා තියෙන සියලුම ප්‍රශ්න ටික සම්පූර්ණ පොත් පිංචක් විදියට හදලා ඔයාට PDF එකක් විදියට ලබා දෙනවා. ඒක ඊගාවට ඒකට උත්තර ලියන්න ඕනි තනියම. හරි. ඊගාවට ඒකත් සාකච්ඡා කරනවා. හරි. අපේ අවසාන ග්‍රන්ථය කියන්නේ මේ ප්‍රශ්න පත්‍ර මාලාවේ අවසානයේ අපි ටාගට් කරනවා ප්‍රශ්න විශාල ප්‍රමාණයක් හදන්න. ඒ විශාල ප්‍රමාණයම ඔයාලට ලැබෙනවා. හරි. ඊගාව එකට යන්. හරි. 19 ඉඳන් 21ට යනකම්. 19 වෙනි ප්‍රශ්නේ බලන්න. අධ්‍යාපන කටුකොහල් හැරවීම ගැන එතුමා සිය කතාවේදී දැඩිව අවධානය කළේය. කටුකොහල් හරවනවා කියන්නේ මොකක්ද? කටුකොහල් හරවනවා. අලු මොකද්ද මේ කටුකොහල් හැරවීම කියන්නේ? කටුකොහල් හැරවීම කියන්නේ බාධක ඉවත් කිරීමට හරි. දැන් ගොඩක් අයට හිතෙන්න පුළුවන් මම මේ කතා කරන විදිහ මම මේ ඔයාලා එක්ක සංවාදශීලී විදිහට මෙහෙම කියා දෙගෙන යනකොට පෙලක් අයට කම්මැලි හිතෙන්න පුළුවන් නේද? පෙලක් අයට ආස හිතෙන්න පුළුවන්. දැන් මම මේ උගන්වන්නේ ඔයාලත් එක්ක සංවාදශීලී විදිහට මේ ඔන්ලයින් වැඩසටහන මට ඕනි ෆිසිකල් වැඩසටහනකට සමාන කරගෙන උගන්වන්න. හරිද? හරි. කොලේ වහලා ගැහිම මොකද්ද බං කොලේ වහලා ගහනවා කියන්නේ? කොලේ වහලා ගැහිමෙන් ප්‍රශ්නය අවුල් වන බව විදුහල්පතිතුමා පැහැදිලි කළේය. කොලේ වහලා ගැහිමින් කවුරු හරි විදුහල්පතිතුමා ඉස්සරහට අවුරුද්දට කරන කාඩ් සෙල්ලම කරනවද? ඔය බూరు ගහනවා කියන්නේ ඒක කරනවද නෑනේ? කොලේ වහලා ගහනවා කියන්නේ මොකද්ද? විදුහල්පතිතුමාට මොකක් හරි ඔන්න හංගන්න යන්නේ. ඔහොම හැංගිලි තියනවනේ ඉස්කෝලේ. පොඩි එව්ව ඇති. ඔයාලා බලන්න. අසහිතේ. හරි අපි ඊගාවකට යනවා 21 වෙනි ප්‍රශ්නේ. මැද පෙරදිගට ගොස් පැමිණි ඔහුගේ පම්පෝරිය. ඒක නම් දන්නවනේ පම්පෝරිය කියන එක ගොඩාක් අයගේ තියෙනවා ටිකක් පොෂ් වගේ පෙන්නන කට්ටියගේ පෙලක් අය තියෙනවා. හරිද? මෙහෙම කිව්වහන් අනේ ඒ වගේ කට්ටිය ඉන්නවා නම් මේ කේන්ති අරන් බලින්න එපා. මම මේ කියන්නේ මේ ළමයි ගොළුවට දාන්න මේ වැඩේ. හරි. පම්පෝරිය කියන්නේ මොකද්ද? පම්පෝරිය කියන්නේ බොරු පුරසාරම් කියනවට අපි පම්පෝරි ගහනවා කියලා කියනවා. පම්පෝරි ගහනවා කියන්නේ මොකටද? බොරු පුරසාරම් දොඩවනවට. ඔන්න ඊගාවට අපි කතා කරනවා 2010 සාමාන්‍ය පෙළ පේපරේ අහලා තියෙන ප්‍රශ්න ටික. හරිද? දැන් මෙච්චර වෙලා කතා කරේ පොඩි ප්‍රශ්න 21ක්. දැන් කතා කරනවා ඔයාලගේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ අහලා තියෙන සියලුම සාමාන්‍ය පෙළ ප්‍රශ්න ටික. හරි. 22 වෙනි එක රාත්‍රිය මුළුල්ලෙහි ඇදහැළුණු අනෝරා වැස්ස නිසා තාත්තා හේනේ පැලට වී निराආහාරව නිදාගත්තේය. අනෝරා වැස්ස කියන එක තමයි තද කළුවකුරෙන් දීලා තියෙන්නේ. මොකද්ද මේ අනෝරා වැස්ස කියන්නේ? අනෝරා වැස්ස මොකද්ද මේ අනෝරා වැස්ස කියන්නේ? අලුත් රාජාතියක්ද? නෑ. අනෝරා වැස්ස කියන්නේ නවත්තන්න නැතුව වැහලා තියෙනවා තාත්තා පැලට වෙලා ඉඳිද්දි. තාත්තට එන්න විදිහක් නෑ කුඩයක් ගෙනින් තිබ්බේ නෑ. හරිද? අනෝරා වැස්ස නවත්තන්න බැරි වැස්ස නැවතීමක් නැති වැස්ස. හරි. ගාව එක 23 වෙනි එක කුඩා කල සිටම පනට පරමින් සිටි දෙමුතුරෝ ඉතා ඉහලින්ම විභාගයෙන් සමත්විය. කුඩා කල සිට පනට පනමින් සිටි දෙමුතුරෝ ඉතා ඉහලින්ම විභාගයට සමත්විය. පනට පන කියන්නේ මොකද්ද? පනට පන කියන්නේ තද කලවකුරෙන් තියෙන පනට පනමෙන්. මොකද්ද මේ පනට පන කියන්නේ? ඉතා දැහැමිවද? ආච්චි කෙරෙද්ද? යාළුවෝ කොහෙද බං ඉතා දැහැමිව ඉන්නේ? ඉතා දැහැමිව ඉන්නේ යාළුවෝ. දැහැමිවත් දැහැමි නෑ එච්චර. හරි. මොකද්ද මේ පනට පනමෙන් කියන්නේ? පනට පනමෙන් කියන්නේ ඉතා හිතවත්ව කියන එක. පනට පනමෙන් කියන්නේ ඉතා හිතවත්ව. මම දැක්ක දැහැමිව කියන එකට අංක 1 කියලා කමෙන්ට් එකක් සූම් එකේ ආවා. හරි. දෙක නෙවෙයි උත්තරේ අංක 4. හරි. ඊගාව එක 24 සොරා සෙවීම සඳහා
පොලිසිය විසින් කරන ලද්දේ කූනිස්සන්ට දැල් දැමීම වැනි ක්‍රියාවකි. මතකද ඔයාලට මෙන්න මේ කූනිස්සන්ට දැල් දැමීම කියන එක කලින් අපි කතා කරා කූනිස්ස ගොඩකට දැල දාලා තේරුමක් නැහැ කියලා කිව්ව මතකද? ආන් ඒක තමයි. දැන් කූනිස්සන්ට දැල් දැමීම කියන්නේ මොකක්ද කියලා ඔයා දන්නවා? මොකද්ද වස්තුවේ උත්තරේ? නිෂ්ඵල උත්සාහයක් දැරීම නිෂ්ඵල දෙයක් කරනවා. ඒකට තමයි කූනිස්සන්ට දැල් දැමීම කියලා කියන්නේ. හරි. 2011 ප්‍රශ්න පත්‍රයේ අහලා තියෙන ඉරිගහන ප්‍රශ්න ටික තමයි මේ කතා කරන්නේ දැන්. හරි. බඩු මිල ඉහළ යාමත් සමග මඩිය තර කර ගැනීමට බොහෝ වෙළෙන්දෝ උත්සාහ ගත්හ. බඩු මිල ඉහළ යාමත් සමග තම මඩිය තර කර ගැනීමට බොහෝ වෙළෙන්දෝ උත්සාහ ගත්හ. මඩිය තර කර ගන්නවා කියන්නේ මොකද්ද? මඩිය කාගේවත් මඩියක් තියනවද මොකක් හරි එකක් තද වෙන එකක්? තියෙනවා ඇති. මුදලාලිගෙන් ණයට ගත්තාම එහෙම තියෙන්නේ. හරි. දැන් ඔන්න මේකට උත්තරය බලන්න. මඩිය තර කර ගන්නවා කියන්නේ නොනීසි ලෙස ලාභ ලබනවට අපි මඩිය තර කර ගන්නවා කියලා කියනවා. හරි. අද මම මේ ටිකක් ඉක්මනට වැඩේ කරගෙන යනවා. ලබන සතියේ ඉඳන් අපි හෙමින් කතා කරමු. අද මේ ඉක්මනට වැඩේ කරන් යන්නේ. මම මේ ඔයාලට මේ Zoom වීඩියෝ එක බොහොම මාරුවෙන් මේ ඩිවලොප් කරගත්තේ හේතුව මේ ටයිමුත් බිසි. අනික මම මේ වීඩියෝස් එක ඔයාලට දෙන්න මම 4-5 පාරක් try කරා. පොඩ්ඩක් අර ඔඩියෝ එකේ පොඩ්ඩක් කැඩි එහිලි වගේ දෙයක් ආවා. දැන් මේ සේරම හදාගෙන ඔයාලට නැවත වතාවක් මේ කරනවා. අද දවසට මේ වීඩියෝ එක try කරපු පස්වෙනි පාර. හරිද? මේක තමයි හරියට යන වීඩියෝස් එක කියන්නත් ඕනේ. නැත්තම් ඔයාලා හිතයි මොකද යකෝ මේක නේද? කෝච්චිය ගිහින් වගේ කෝච්චිය අල්ලන්න දුවනවා වගේ ඉක්මනට කරගෙන යන්නේ. නේද? හිතන්න පුළුවන් නේද? මම මේ කරන්නේ දැන් කාලය සීමිතයි අපිට. තව විනාඩි 15ක් වගේ කාලයක් මට ඉතිරි වෙලා තියෙන්නේ. ක්ලාස් එකක් තියෙනවා. ඒ හින්දා ඔයාලා වෙනුවෙන් මේ විනාඩි 15 මම මේ වැඩසටහන අවසන් කරන්නයි මේ යන්නේ. හරි. 26 වෙනි ප්‍රශ්නේ. තම සේවකයා අනර්ථයක් කිරීමට සේවයා තුළ අදහසක් නැති බව සේවකයන්ට වැටහෙන්නට විය. අනර්ථයක් කියන්නේ මොකද්ද? අනර්ථයක් කියන්නේ මොකද්ද? අවැඩක් නරක දෙයක්, අවැඩක් අනර්ථයක්. හරිද? අන්න ඒකයි උත්තරේ. 27 වෙනි ප්‍රශ්නේ. ඔහු තමන්ට පැවරූ කාර්ය ස්පාසුවක් නොමැතිව නිරත වුවද නිතරම සිනාමුසු මුහුණකින් යුතුව සිටියේය. බලන්නකො ස්පාසුවක් නොමැතිව. මතකද කලින් ආව නේද ස්පාසුවක් නොමැතිව කියන්නේ? මතකද දීපු උදාහරණේ? දැන් නෝට් එකේ ලියාගත්තා නම් ඔයා චුට්ටක් බලන්න. හරිද? මොකක්ද ස්පාසුවක් නොමැතිව කියන්නේ? අවිවේකීව අවිවේකීව නැත්තම් කාර්ය බහුලව. හරි. ඊගාව එක 28 මට කියන්න නොසිතූ තනතුරක් ලැබීමත් සමග ඔහුගේ ඔළුව ඉදිමිලා. අපේ ගොඩක් ගෑල් ළමයිගේ එහෙමයි නේද? ඔළුව ඉදිමිලා තියෙන්නේ. නේද කොල්ලනේ? කමෙන්ට් එකක් දාන්න. ඒක නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් ඕනේ කොල්ලන්ගේ. කෙල්ලොකට බණිද්දන්නේ. හරිද? බණින්න එපා මේ ඔළුවට දාන්න කියන්නේ ඔළුව ඉදිමීම. ඔළුවේ වට්ටක්ක ගෙඩියක් වගේ ඔළුව ඉදිමිලා නෙවෙයි මේක කියන්නේ. නැත්තම් ලෙඩක් හැදිලත් නෙවෙයි. අහංකාර වෙනවට තමයි ඔළුව ඉදිමෙනවා කියන්නේ. අහංකාර වෙනවා උඩගු බව. නේද? අපේ ගොඩක් අයගේ තියෙනවා ඒක. එක්සැම්පල් ඔයාලට එක්සැම්පල් කමෙන්ට් එකක් විදිහට දාන්නත් පුළුවන් ගැටලුවක් නෑ. හරිද? ඊගාව එක 2012 ප්‍රශ්න පත්‍රයේ අහලා තියෙන ප්‍රශ්න ගණනාව ප්‍රශ්න 4ක් අහලා තිබ්බා. දැන් මම මේකට 2යි දැම්මේ ටයිම් එක පොඩ්ඩක් මදි වෙන හින්දා අපි ඊගාව දෙවෙනි කොටසේදී තවත් ප්‍රශ්න 30ක් කතා කරමු මේ සම්බන්ධව. ඊගාවට එමින් ඊගාව ප්‍රශ්න 4 ඒ කියන්නේ හිස්තැන් පුරවන ප්‍රශ්න 4ට අදාළ ප්‍රශ්න 50ක් 60ක් ඒකත් කතා කරලා එහෙම ප්‍රශ්නෙට හෙමින් ඉස්සරහට යා. අහසේ මාලිගා තැනීම කෙනෙකුගේ දියුණුවට හිතකර නොවේ. අහසේ මාලිගා තැනීම කෙනෙකුගේ දියුණුවට හිතකර නොවේ.
අහසේ මාලිගා දැනීම කෙනෙකුගේ දියුණුවට හිත කරන හරි අහසේ මාලිගා තැනීම කෙනෙකුගේ දියුණුවට හිත කරන වේ. මොකක්ද මේ අහසේ මාලිගා තැනීම? මතකද අහස් මාලිගා කියලා කතාවක් ගියා අම්මලා තාත්තලා බලලා ඇති. අහසේ මාලිගා තැනීම. මොකක්ද මේ අහසේ මාලිගා තන්නවා කියන්නේ? ඈ තමන්ට නොලැබෙන දේ ගැන සිහින මවා සිතින් මවා ගැනීම. එහෙම ඒවා ගොඩක් තියෙනවානේ. මනෝ ගහනවා කියන්නේ ඒ වගේ අය නේද? මනෝ ගහනවා කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. ආතකුත් නැහැ පාතකුත් නැහැ. ලබ්බ පොලේ ගැහුවා වගේ බලන් ඉන්නකට නේද? මනෝ ගහනවා කියන්නේ. හරි ඉතින් මයි කට පොඩ්ඩක් අවුල් ගණන් ගන්න එපා. මෙහෙම තමයි මම ක්ලාස් කරන්නේ. හරි. ඊගාව එක තරුණ සමිතියේ ලේකම්තුමා කෙන්ද කන්ද කිරීමට ඉතාරුසියකින් මොකද්ද වස්තුවේ මේ කෙන්ද කන්ද කරනවා කියන්නේ ඈ පොල් කෙන්දක් අරන් ඇවිල්ලා කන්දක් ගන්නවද නෑ නෑ කෙන්ද කන්ද කරනවා කියන්නේ කුඩා දේ විශාල කොට කිරීම මොකද්ද කුඩා දේ විශාල කොට කීම දැන් බලන්නකෝ ඔයා දැන් හිතන්න ගෑන් ළමෙක් හෝ පිරිමි ළමෙක් නේද දැන් ඔයා ඔන්න පන්තියට ගිහිල්ලා නේ ගෑන් ළමෙක් හරි පිරිමි ළමෙක් හරිනේ නේ රොබෝලනේ දෙකටම නැතියි නෑනේ නේද හරි වීලුවක් කරේ හොඳේ දැන් අහගන්නකෝ අහගන්න දැන් ඔන්න ඔයා කොල්ලෙක් හරි කෙල්ලෙක් කරන්නේ දැන් ඔන්න ගිහිල්ලා ඔයාගේ ප්‍රතිවිරුද්ධවාදියෙක් එක්ක ඔයා කතා කරනවා ඒ කියන්නේ කෙල්ලෙක් නම් කොල්ලෙක් එක්ක කතා කරනවා කොල්ලෙක් නම් කෙල්ලෙක් එක්ක කතා කරනවා හරිද ඕක දකිනවා ගමේ එක්කෙනෙක් ඔයාගේ යාළු පිට්ටයකට කතා කරන්නේ ගමේ ඇන්ටි කෙනෙක් නැත්තම් ආච්චි කෙනෙක් ඕක දකිනවා හරිද අපි යාළු පිට්ටකට මේ කතා කරන්නේ හැබැයි ඔයා ගෙදර එනකොට පන්ති ඇදලා ගෙදර එනකොට ගෙදෙට්ට කතාව ගිහින් තියෙන එක දෙක කල්ලානේ කුඩා දේ විශාල කොට කියලා කෙන්ද කන්ද කළා මේ එක්සැම්පල් එකක් අරගත්තේ හරිද ඒකට මොකවත් කියන්න එපා එක්සැම්පල් එකක් තමයි මේ ගත්තේ හොඳේ වැරදියට වටහා ගන්න එපා හරි ඊගාවට වස්තේ පොඩි දෙයක් තියෙනවා මට කියන්න ඔයාලට පොඩ්ඩක් බලන්නකෝ අපේ මේ ඔන්ලයින් වැඩසටහන් වලට ඔයාලට එන්න පුළුවන් හරිද සූම් තාක්ෂණයෙන් පැවැත්වෙන සූම් තාක්ෂණයෙන් පැවැත්වෙනීමට ආවොතින් ඔයාලට පුළුවන් මාත් එක්ක සංවාදශීලීව මේ ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න YouTube live ලබා දෙනවා විටින් විට අවස්ථාවලදී මේ පළවෙනි ඩිස්කස් එක අපේ මේක මං හිතන විදිහට ඔයාලට ඉතාම වැදගත්යි ඔයාලට පුළුවන් මේ දීලා තියෙන නම්බර් එක 0.76යි 0.58යි 60යි 52 කියන නම්බර් එකට ඔයාගේ නම ශ්‍රේණිය ප්‍රදේශය කියලා අපේ පන්තිවලට සම්බන්ධ වෙන්න අපි ඇඹිලිපිටිය නිව් ස්කූල් අධ්‍යාපන ආයතනයේ අපේ පන්ති තියෙනවා ඒ වගේම කරවිට විසිප්පු අධ්‍යාපනයේ අපේ පන්ති තියෙනවා ඒත් එක්කම ලංකාවටම ලංකාවේ ඕනි කෙනෙක්ට එන්න පුළුවන් ඔන්ලයින් පන්තිත් තියෙනවා අපේ ඔන්ලයින් පන්තිය දින 4ක් තියෙනවා සඳුදා අඟහරුවාද බ්‍රහස්පතින්දා සිකුරාදා කියන දවස් 4 ඔයාලා වෙනුවෙන් පැය දෙක බැගින් දවස් 4ට පැය 16ක් ඔයාලා වෙනුවෙන් උගන්වනවා සතියට පැය 16ක් උගන්වන මං හිතන විදිහට හොඳම එකම පන්තිය මේක ඇවිල්ලා බලන්න ගේමක් ගහන්න පුළුවන් ඒත් එක්ක ඔයාලගේ අවුරුදු දෙකම සම්පූර්ණයෙන් නොමිලේ ප්‍රශ්න පත්‍ර පන්තිය ඉතිරි දවස්වල කතා කරගෙන යනවා ස්ථීර දවස වන්නේ සෙනසුරාදා රාත්‍රී 9:30ට Zoom තාක්ෂණය ඔස්සේ සහ YouTube තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන්නේ ඒ වගේම යාළුවන්ට දැනගන්න අපේ පන්තිය ගැන අපේ නොමිලේ වැඩසටහන ගැන මේ වීඩියෝස් ටික ෂෙයා කරන්න ඒත් එක්කම ඔයාලගේ යහළුවෝ ඉන්නවා නම් අපිත් එක්ක එකතු කරන්න ලින්ක් ෂෙයා කරන්න එහෙනම් ඔයාලා මේකෙන් ගත්ත දෙයක් දැනුමක් තියෙයි නම් කමෙන්ට් එකක් විදිහට වීඩියෝ එක යටින් දාන්න ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න මේකෙන් ඔයාලට මේ වැඩසටහනෙන් මොන වගේ දෙයක් ලැබෙයිද ඔයාලා හිතනවා නම් ප්‍රශ්නෙන් ප්‍රශ්න මෙහෙම එක ප්‍රශ්නයකට අදාළව උදාහරණ 50ක් ඔය වගේ ප්‍රශ්න 50ක් 60ක් කතා කරපුවාම ගොඩ යන්න පුළුවන් වෙයි. එහෙම ඔයාලා හිතන විදිය කමෙන්ට් එකක් දාන්න මොකද මට ඔයාලා කියන විදිහට ඔයාලගේ වැඩසටහනට අනුව ඔයාලාට ගොඩ යන්න පුළුවන් කියන විදිහ අනුව මට මේ වැඩසටහන පොඩ වෙනස් කරන්න පුළුවන්. මම හිතනවා මම මේ කියා දෙන මේ ක්‍රමය අනුව ප්‍රශ්නෙන් ප්‍රශ්නේ දැන් 1 2 3 කියන ප්‍රශ්නවල සාකච්ඡා කරා. දැන් ඊගාව සතියේ තියෙන්නේ මේක ඉතුරු ටික කතා කරලා 4 5 6 7 කියන ප්‍රශ්න ටික කතා කරන්න. ඕකෙනුත් ප්‍රශ්න 50ක් විතර කතා කරපුවාම ගොඩ. එහෙම තමයි මම ප්ලෑන් කරේ. ඔයාලගේ වැඩසටහන ඔයාලගේ හිතන විදිහ ඔයාලා කියන්න. එහෙම කිව්වොත් මටත් ඔයාලා වෙනුවෙන් තවත් වෙනසක් කරන්න පුළුවන් වෙයි. කමෙන්ට් එකක් දාන්න, WhatsApp මැසේජ් එකක් දාන්න.
අපේ පේපර් ක්ලාස් එක නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් ඔය නම්බර් එකට මැසේජ් එකක් දාලා අපේ ගෲප් වලට සම්බන්ධ වෙන්න. ඒත් එක්කම අපේ විවිධ සම්මන්ත්‍රණ තියෙන ඔයාලා වෙනුවෙන් නොමිලේ පවත්වන ඒවටත් එන්න පුළුවන් පේපර් ක්ලාස් ගෲප් එකට ඇඩ් වුණොත්. ඉතින් එහෙනම් අපේ අද දවසේ වැඩමුළුව අවසන් කරනවා. සුබ දවසක් වේවා. ලයික් මේ පොඩක් ෂෙයා කරන්න අපේ වීඩියෝ ලින්ක්ස් එක. ඒ වගේම සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපේ සතියකට අනිවාර්යෙන් එකක් දෙකක් මේ වගේ වීඩියෝස් වැටෙයි. හරිද? එහෙනම් සුබ දවසක්. ආදරේ හැමෝටම.